16 කියනවා මෙහෙම දෙයක්. බ්‍රෝමෝ බෙන්සීන්. බ්‍රෝමෝ බෙන්සීන් කියන්නේ මෙයා. බ්‍රෝමීන් තියෙන බෙන්සීන්. හරිද? බ්‍රෝමෝ බෙන්සීනේ නයිට්‍රෝ කරන ප්‍රතික්‍රියාව සලකන්න මෙම ප්‍රතික්‍රියාවේදී සංප්‍රයුක්තතාවයේ මගින් ස්ථායී වූ කාබ වැටායන අතරමැද සෑදෙනවලු මෙම අතරමැදියන්හි සංප්‍රයුක්ත ව්‍යුහයක් නොවන්නේ මොකක්ද කියලා අහන්නේ. හරි. දීලා තියෙන උත්තර වලින් අපිට හිතන්න වෙනවා අපිට අවශ්‍ය කරන සංප්‍රයුක්තයක ඇදලා බලන්න පුළුවන්. අපි ඇදලා බලමු. හරිද? දැන් Br කියන්නේ හැලදෙනයක්. හැලදෙනයක් බෙන්සීන් කාණ්ඩයකට සම්බන්ධ වෙලා තිබ්බොත් මතක තියාගන්න සිදු වෙන්නේ ඕත පැරා යොමු කරනවා. ඒ කියන්නේ අලුතෙන් සම්බන්ධ වෙන කාණ්ඩයේ සෙට් වෙන්නේ එක්කෝ ඕතෝ එක්කෝ පැරා දැනගන්න. හරිද? මේතර ඕත පැරා නෙමෙයි. Br සම්බන්ධ වෙලා තිබ්බොත් අලුතෙන් සම්බන්ධ වෙන එක්කෙන සෙට් වෙන්නේ එක්කෝ මෙතනට ඕතෝ කියනවා. එහෙම නැත්නම් පැරා දෙනවා. අපි ওই අවස්ථා දෙකම සම්ප්‍රයුක්තව ඇදලා බලමු. හරිද? බලමු මොන වගේ වද දෙන්නේ. හරි මේන බෙන්ස් බ්‍රෝමෝ බෙන්සීන්. අපි මුලින්ම ප්‍රමාණික පෙතල දාගන්න ACM එක දීලා තියෙන විදිහට. දැන් දාගන්න ෆයිල් බන්ධනේ. අරින් දේශිය. හරි මෙහෙම දිනවා. දැන් මෙයා ගාවට එනවා නයිට්‍රෝනේ නයිට්‍රෝ කරන දේ ඉන්නේ NO2+. හරි NO2+ මෙයා ගාවට එනකොට හරිද? මෙතනදි වෙන්නේ මෙන්න මේ ෆයිල් බන්ධනේ කඩලා NO2+ දෙනවා. දෙන්නේ කාබන් පරමාණුවක් කරා මෙහෙම දෙනවා. මෙහෙම දුන්නාම මෙයා මෙන්න මෙහෙම කෙනෙක් බවට පත් වෙනවා. මේ ෆයිල් බන්ධන දෙක එහෙමම දිනනවා. Br එහෙමම දිනනවා. මේ ෆයිල් බන්ධනේ මේ කඩන පැත්තට දකුණට ගැලුනේ. then එහෙම කැඩනකොට වමට ප්ලස් එකක් වෙනවා. මෙහාට කැඩනකොට. සහ මේ ෆයිල් බන්ධනේ තියෙන ෆයිල් ඉලෙක්ට්‍රෝන වල NO2+ දීලා NO2 එක මෙතෙන්ට සම්බන්ධ වෙනවා. අවශ්‍ය නම් මේ තියෙන කාබන් පරමාණුවේ තව එච්චෙකුත් තියෙනවා. ඒකත් අපිට ගන්න පුළුවන්. ඕකෙන්දි පළවෙනි උත්තරේ තියෙන්නේ. මම පළවෙනි උත්තරේ හැදෙනවා. හරිද? හැබැයි මේ ප්ලස් එක මේ බෙන්සීන් වලේ වටේ යනවා. ඒ කියන්නේ සංප්‍රයුක්ත ව්‍යුහ හදනවා. ඒ සංප්‍රයුක්ත ව්‍යුහ ටිකත් අපි අදලා දාමු. මෙයා හදන සංප්‍රයුක්ත ව්‍යුහ ටික. මෙයාගේ ටික. මම එහෙම මෙයාගේ සංප්‍රයුක්ත ව්‍යුහ ටිකත් අදලා දාන්නම් මෙතන. මොකක්ද දෙන්නේ බලමු. හරිද? සංප්‍රයුක්ත හදනකොට මේ ප්ලස් එක එතකොට මෙතන තියෙන්නේ අපිට මේ 5 බන්ධනේ මෙතෙන් කඩන්න පුළුවන්. කඩලා අපිට මෙන්න මේ වගේ සංප්‍රයුක්ත වීමක් අදින්න පුළුවන්. Br එක තියෙනවා කියනම. එතකොට මෙතෙන් සෙට් වෙච්ච NO2 සහ H එක තියෙනවා. ඒක අවශ්‍ය නැහැ H එක අදින්න. මේ 5 බන්ධනේ මෙතෙන්ට කඩුවොත් මෙතෙන්ට තමයි 5 බන්ධනේ නම් මෙතෙන්ට ප්ලස් එක එනවා. මෙන්න මෙහෙම එකක් එද. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ 5 බන්ධනේ මෙතෙන්ට කඩන්න. කලින් ගැඩුවේ මේක මෙතෙන්ට. දැන් මෙහෙම කඩන්න පුළුවන්. මෙහෙම ගැඩුවොත් ඔන්න තව සංප්‍රයුක්ත වීමක් ලැබෙනවා. මෙතන Br එක ඉන්නවා. මෙතන මෙයා ඉන්නවා මේ විදිහටම. මේ 5 බන්ධනය මෙතෙන්ට කඩපු හින්දා මෙතන 5 බන්ධනයක් අලුතෙන් හැදෙනවා. මෙතෙන්ට ප්ලස් එකක් එනවා. මෙතෙන්ට NO2 එකයි H එකයි සම්බන්ධ වෙනවා. ඔන්න ඔහොම කට්ටියක් උන් ඉඳලා තියෙනවා. දැන් බලන්න මෙහෙම කට්ටිය ඉන්නවද කියලා. දැන් අපි මේ හදපු සෙට් එකේ හරිද? හදපු සෙට් එකේ ඉන්නවා නම් හරි. දැන් මේක අන්තිමට වෙන්න දෙයක් මම කියනවා. අන්තිමට වෙන්නේ මෙන්න මේ CH බන්ධනය මෙතෙන්ට බිඳලා H එක එළියට යනවා. හරිද? එතකොට අන්තිම එක මම උඩින් අදින්න. ඒක සංප්‍රයුක්ත ව්‍යුහයක් නෙමෙයි. හරිද? වෙනදී මේ තියෙන සංප්‍රයුක්ත ව්‍යුහ තුනයාගේ මේ 5 බන්ධනය මෙතෙන්ට කඩලා සීප බන්ධනය මෙතෙන්ට කඩලා මෙහෙම එක්කෙනෙක් හැදෙනවා. Br එක තියෙනවා. මෙහෙම තියෙනවා 5 බන්ධනේ. මෙහෙම තියෙනවා. මෙතන අලුතෙන් සම්බන්ධ වෙච්ච එකේ NO2 තියෙනවා. මේ බන්ධනය මෙතෙන්ට කඩලා නැවත ඔන්න 5 බන්ධනේ හදලා H එක H+ විදිහට එළියට යනවා. සමග බන්ධනේ කිව්වේ. හරිද? අපි ටික කරන්නේ ගමු. දැන් මෙතන ඔයාලට පේනවා දැන් මෙතන අපිට උත්තර කියක් ගන්න පුළුවන්. දැන් මේ දීලා තියෙන උත්තර වල බලන්න ඕද දරන්න සෙට් වෙලා තියෙන කට්ටියගේ පළවෙනි උත්තරේ හරියට. ඕද දරන්නනේ. ඊට පස්සේ දෙවෙනි උත්තරේ පැනාලකට එන සංප්‍රයුක්තය වලින් ඒක අදින්නේ. තුන්වෙනි උත්තරේ බලන්න. තුන්වෙනි උත්තරේ බලන්න තියනවද කියලා මේක ඇතුලේ. NO2 මෙතෙන්ට සෙට් වෙනකොට NO2 මෙතෙන් සෙට් වෙනකොට ප්ලස් එක මෙතන තියෙන්නේ. ප්ලස් එක මෙතන තියෙනවා කියන්නේ මෙතනනේ. මෙතෙන් ප්ලස් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් එහෙම එකක් තියෙනවද? මේ තියෙන කාබන්ට වම් පැත්තේ තියෙන කාබන් ගාව ප්ලස් එකක් තියෙන සංප්‍රයුක්ත විදිහක් තියෙනවද බලන්න මේ කොහෙවත් නෑ නේද? මෙතන ප්ලස් එකක් තියෙන එකක්වත් නෑ නේ. මේ කාබන් ගාව ප්ලස් එකක් තියෙන එකක්වත්. මේ ප්ලස් එක තියෙන මේ කාබන් ගාවනේ. මේක තියෙන මෙතන.
හරිද? එතකොට මේ කාබන් ගාව ප්ලස් එකක් තියෙන එක සම්ප්‍රයුක්ත ව්‍යුහයක්වත් නැහැ මේ. ප්ලස් නැහැ. නේද? එහෙනම් අපේ උත්තරේ 3 කියලා කෙලින්ම ගන්න පුළුවන්. හරිද? 3 උත්තරේ වැරදි කියලා ගන්න පුළුවන්. මම ඇදලා ගන්න ඉතින්. කෙටි ක්‍රමයක්ත් තියෙනවා. කෙටි ක්‍රමයෙන් කොහොමද 3 කියලා උත්තරේ ගන්න? හරිද? හරි ලේසියි. හොඳට බලන්න මේ දීලා තියෙන උත්තරේ 3 වෙනි උත්තරේ. 3 වෙනි උත්තරේ හොඳට බලන්න. හරිද? කෙලිම උත්තරේ ගන්න විදිහ මම කියන්නේ. NO2 තියෙනවා. මෙතන H එකයි Br එකයි යාලා දීලා තියෙනවා. මෙතන ප්ලස් එකයි. හොඳට බලන්න. දැක්ක ගමන් වැරදි තියෙන්නේ. ඇයි මේ දැන් අපි දන්නවා බෙන්සීන්ට කවුරු හරි කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා. එයා සම්බන්ධ වෙන්නේ ඒ බෙන්සීන්ට ඒ කාණ්ඩ සම්බන්ධ වෙනකොට ඒ සම්බන්ධ වෙන කාබන් ගාව තියෙන H එක අහක් කරන H එක H+ විදිහට අහක් කරලා තමයි ඒ කාණ්ඩ සම්බන්ධ වෙන්නේ. දැන් මෙතන පොදු උදාහරණයක් තියෙනවා නෙමෙයි. NO2 එක අන්තිමට සෙට් වෙනකොට ඒකට සෙට් ආගෙන H එක ගැලවිලා යනවා. හැබැයි කලින් නිකන් මේකේ Br සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට Br සම්බන්ධ වෙලා ඉන්නකොට එතන H එකක් තියෙන්න බෑනේ. හැබැයි මේ H එකක් තියෙනවා. එහෙම තියෙන්න බෑ. මොකද කලින් ඉඳන් සම්බන්ධ වෙච්ච කාණ්ඩ තමයි Br කියලා කියන්නේ. ඒකනේ අපි NO2+ සෙට් කරන්නේ. එතකොට කලින් ඉඳන් සම්බන්ධ වෙලා තියෙන Br ඉන්නකොට එතන ඉන්න මෙහෙම H එකක් තියෙන්න බෑ. මේක වැරදි. හරිද? එතනින් අපිට කෙලින් උත්තරේ 3 කියලා ගන්න පුළුවන් සම්බන්ධ වෙලා ඉන්න H ඉඳන්. මෙතන H තියෙන්න බෑ. හරිද? එතනින් උත්තරේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ සම්ප්‍රයුක්ත දෙක ඇදලා ගන්නත් පුළුවන් 3 උත්තරේ. නෑ. මේක වැරදි. හරිද? එතනින් අපිට කෙලින් උත්තරේ 3 කියලා ගන්න පුළුවන් සම්බන්ධ වෙලා ඉන්න H ඉඳන්. මෙතන H තියෙන්න බෑ. හරිද? එතනින් උත්තරේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ සම්ප්‍රයුක්ත දෙක ඇදලා ගන්නත් පුළුවන් 3 උත්තරේ වැරදි කියලා. ඒකේ පැරාවලට තියෙන සම්ප්‍රයුක්ත දෙකක් මේක දීලා තියෙනවා. මම කාලේ පස්සේ ඉන්නවා මම ආයේ පැරාවලට අදින්නේ නැහැ. මේ විදිහටම තමයි පැරාවලටත් කරගෙන යන්නේ. එතරම්දී දැන් මෙතන ෆයි බන්ධනේ මේ හරහා ගියේ NO2 පස්ට පැරාට සෙට් වෙනකොට මෙන්න මෙතන තියෙන ෆයි බන්ධනේ කරලා තමයි NO2 පස්ට දෙන්නේ. දීලා මේ විදිහටම ඉස්සරහට යනවා යන්ත්‍රණය. හරිද? කොහොමද 3 උත්තරේ විතර ගන්න පුළුවන් 2020 16 වෙනි ප්‍රශ්නෙට.